ඉතින් අපේ වල්ලට අමතකුණා කියන්න දෙයක්. බෙල්ලේ රබර් එකක් දාලා තියන්නේ ඒක අපි පෙන්නන්න. අර එයා ගියා යන්න අර පෙන්නන්නකෝ ඉන්න තැන. තනකොළ කනවා. අයියෝ කරේ. හරි ඉන්නේ මේ. අපිට දැන් වැඩක් තියෙන හින්දා රබර් එකක් දාලා තියන්නේ පෙන්නන්නද? අයියෝ අර තියන්නේ බෙල්ලට චුට්ටක් මේ වෙලාවගේ. ඌගේ පේන්නේ නැහැ. මම චුට්ටක් එහාට ගිහිල්ලා පෙන්නන්නම්. අර තියන රබර් බෑන්ඩ් එක අර තියන ඒක තියෙනවා. ඒක තමයි ඉතින් පෙන්නනවා. මේ තියන්න මගේ ජිප්පේ. ඉතින් ඒකේ සින්දු දාන්න පුළුවන් පෙන්නන්න. අයියෝ පොඩ්ඩක් ඉන්න. හරි. කොහෙද යන්නේ? ඉතින් ඒක තමයි අපේ ජිප් එක. සින්දු අතා පෙන්නනවා. දැන් ඒක ඔෆ් කරන්න. ෆෝන් එකකුත් තියනවා ඒක වෙන්නම. මෙන්න මේකෙන් තමයි මෙන්න මේ දතු වැඩ තියෙන්නේ. අන්න ඒකෙන් තමයි මම සින්දු දැම්මේ. මේකෙන් ආයෙ නතර කරන්න පුළුවන්. හරි. මේ හරවන්න පුළුවන්. ඒක බ්‍රැට් එක ගලවලා තියෙන්නේ මොකක්ද වෙලා. ඉතින් අපි ඉතින් පස්සේ ගන්නම්. ඉතින් මේ කියන්නේ අපේ ගෙදර. බල්ලා දුවනවා. අන්න දුවනවා. අයියෝ. දුවනවා දිවිල්ලා. දිව. ඉතින් කොහෙද දුවන්නේ? නංජද. ඉතින් මූ තමා බල්ලා. ඔන්න ඉතින් ගැව්ව පාර ඉඳගත්තා. පෙන්නන්නන්ද වැඩක්. මෙන්න මෙහෙම තියන්නම්. මේ ඩොංගා. මේ තියන්නේ රබර් එක. මෙන්න මේක තමයි රබර් එක. මේ චුට්ටක් ඉන්න. මේ පොඩ්ඩක් ඉන්න. මම පස්සේ පෙන්නන්නම්. උඩට ගිහිල්ලා ඉන්නම්. බල්ලා ඉන්නවා. පස්සේ ගෙන්නම්. ඉන්නකො මං අරන් යනකම් ඉන්න. මේ ඉතින් මේ තියන්නේ අපේ පඩිපෙළ තමයි. අපේ ෆොටෝ අර තියනවා. අර තියන්නේ ඒක හරියට පේන්නේ නැත්තම් කවන්න නැහැ. මේ තියන්නේ අපේ එළිය. අර තියන්නේ. ඉතින් මේක තමයි මගේ කාර් එක. එකක් වෙන්නවා. මෙන්න මේක තමයි කුසිය තමයි මේක. ඉතින් මෙන්න මේක තමයි කොස්ස. ඒක තමයි අරන් යන්න කිව්වේ. ඒක මං ඇදගෙන යනවා. අර තියෙන හරිද?
අර තියන්නේ අපේ ලැප්ටොප් එක. එතකොට පල්ලමට දානවා. අම්මි මේ වඩි බෙලෙන් පල්ලමට දානවා අල්ලගන්න. ඉන්න චුට්ටක්. මේ දාන්න අයියා. ඉතින් අර ලෝර්ලලා යන්න යන්නේ. දැක්කනේ. අර ඉන්නේ අම්මි කොටේ. මේ දැක්කනේ දාන්න ගියා කොසද. ඉතින් යන්න අපි පල්ලෙහාට. එහෙනම් අපි දැන් පස්සේ ගන්නම්. දැන් මට මාසි දාඩි ගදා ඉන්න කියවලා ඉතින් ආයේ පස්සේ ගන්නම් වැඩක් උනේ එක. බයි